මේ තියෙන්නේ මගේ ලිප් දෙක දැන් මාස 6කට විතර උඩදී. ඉතින් මේ තියෙන්නේ දැන් තත්ත්වය මගේ ලිප් දෙකේ. සමහරව අහලා තියෙනවා මම මගෙන් ලිප් ෆිලර් කරලාද කියලා. මම එහෙම කරලා නැහැ, කරන්න ආසත් නැහැ. මුල් තියෙන ලිප් දෙක තමයි මේ තියෙන්නේ. මේ තියෙන ලිප්ස් දෙක හොඳයි කියලා හිතෙනවා මට. ඔබ පැව හසරැල්ල මට තේරුණා ඒරන් සිනාරැල්ලේ රස බේරුණා සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා ඔය දැත මට දෙන්න මම ගන්නවා සෙවනැල්ල ලෙස Hello everyone, welcome back to my channel. ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. අදත් මගේ channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හිතුවා ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකේදීත් මේක අහලා තිබුණා සහ මම කරන්න හිතාගෙන හිටුවා මට ලැබිච්ච හොඳ බෙනිෆිට් එකක් තමයි ඉතින් මේක. දැන් දන්නවා ඇති ඔයගොල්ලෝ මොකද්ද මම මේ කියන්නේ යන්නේ කියලා thumbnail එකේම දකින්න ඇති. ඉතින් අද මම ඔයගොල්ලන්ට එක ෂෙයා කරගන්න යන්නේ ලිප් දෙක කොහොමද මම පින්ක් කලර් එකකට තියාගෙන ඉන්නේ කියලා. මේ වෙද්දි නම් මම කිසිම දෙයක් ගාලා නැහැ. දැන් මූණ සෝදන් ආවා විතරයි. ඉතින් බලමු මම කොහොමද මගේ ලිප්ස් දෙක පින්ක් කලර් එකකට තියාගෙන ඉන්නේ සහ මොනවද මම මේකට කරපු දේවල්. මගේ ඉස්සර ලිප් දෙක ටිකක් ඩාර්ක් ඒ කියන්නේ මම යූස් කරපු දේවල් මම කරපු වැරදි දේවල් නිසාම තමයි එහෙම වුනේ. මම ඔයගලන්ට මගේ එක්ස්පීරියන්ස් එකම තමයි මේ ෂෙයා කරගන්නේ. බලමු අපි කොහොමද ඒක කරන්නේ කියලා. පොඩි පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ. මේක ගෙදරින් ඉඳන්ම කරපු දෙයක්. දැන් කොහමරි සති 3ක් විතර වගේ කරනවා. කොහොමද මේකෙන් ලැබෙන බෙනිෆිට්ස් මොනවද? ඉතින් මොනවද මේකට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ ටික අපි කතා කරමු. ඉතින් ඒක මහා ලොකු දේවල් ටිකක් කරේ නෑ. සාමාන්‍යයෙන් පොඩි පොඩි දේවල් ටිකක් කරේ. ඉතින් ඒක තාමත් දැනටත් මම බලමු කොහොමද මම මේක කරගත්තේ, කොහොමද මගේ ලිප් දෙක මේ තියෙන්නේ මගේ ලිප් දෙක දැන් මාස 6කට විතර උඩදී. ඉතින් මේ තියෙන්නේ දැන් තත්ත්වය මගේ ලිප් දෙකේ. මහා ලොකු දේවල් කරේ නෑ, පොඩි පොඩි දේවල් ටිකක් තමයි කරේ. ඉතින් ඒවා මම ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නවා කොහොමද මගේ ලිප්ස් දෙක මේ වගේ පින්ක් කලර් එකකට ගත්තේ කියලා. මගේ වීඩියෝ එකේ මම කියන දේවල් ගොඩක් ස්පීඩ් නෑ. ඒ නිසා තමයි මම මෙහෙම වොයිස් ඕවර් එකක් කරන්නේ. අද මම මේ කියන්න යන දේ ගොඩ දෙනෙක්ට වැදගත් වෙයි කියලා මං හිතනවා. ඒ හින්දා පොඩ්ඩක්වත් ස්කිප් කරන්නේ නැතුව බලන්න. ඉතින් මම මුලින්ම කියන්නම්කෝ අපේ ලිප්ස් අව පැහැවෙන්න එහෙම නැත්නම් ලිප්ස් පුපුරන්න, එතකොට ලිප්ස් අඳුරු වෙන්න, එහෙම නැත්නම් ලිප්ස් ඩ්‍රයි වෙන්න ගොඩාක් ඒ හැම දෙයකටම මොන හරි හේතුවක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ලිප්ස් තියෙනවා ගොඩාක් ඩ්‍රයි, ඒ වගේම ලිප්ස් පුපුරලා බ්ලීඩ් වෙන අවස්ථාවලුත් තියෙනවා. එහෙම නැත්නම් කෑමක් කන්න බෑ හරියට, එක්ක ඒක ඇලර්ජික් වෙනවා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා ඔය ලිප්ස් වලට. ඉතින් ඔය හැම දෙයකටම විශේෂ හේතුන් තියෙනවා. ඉතින් අපේ ලිප්ස් නිකම්ම පුපුරන්නේවත්, නිකම්ම ඩ්‍රයි වෙන්නේවත්, නිකම්ම අවපෑවෙන්නේවත් වෙන්නේ නැහැ. මොන හරි හේතුවක් මත තමයි මේ දේවල් වෙන්නේ.
ඉතින් මං අද කියන්න යන්නේ අනේ නොදැනුවත්ව කරන වැරදි සහ අපි දැනුවත්ව කරන දේවල් වලින් අපේ ලිප්ස් වලට වෙන හානිය වළක්වා ගන්නේ කොහොමද මගේ ලිප්ස් දෙක පින්ක් කලයකට ඉක්මනටම පොඩි කාලයක් ඇතුළත ගත්තේ කියලා මුලින්ම මම කියන්නම් අර කියපු දේවල් හැමදේම වෙන්න ප්‍රධාන හේතුන් ටිකක් තියෙනවා. ඒ ටික අපි කතා කරලා ඉවර වෙලා වීඩියෝ එකට යමු. අපේ තොල් දෙක වගේම අපේ කට ඇතුලේ තියෙන සියලුම ඉන්ද්‍රියන් ගොඩාක් වෙලාවට සෙන්සිටිව්. ඒ කියන්නේ හැමදේම ඔරොත්තු දෙන මට්ටමක නැහැ. ඒ නිසා අපි පාවිච්චි කරන ටූත් පේස්ට් එක අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයා කාලයක් තිස්සේ පාවිච්චි කරපු ටූත් පේස්ට් එක නිසා ඔයාගේ තොල් දෙක කළු වෙලා තියෙනවා නම් ඔයාගේ ටූත් පේස්ට් එක පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. ඊට පස්සේ අපි යූස් කරන ලිප්ස්ටික් බ්‍රෑන්ඩ් වල වෙනස් වීම නිසා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ෆේක් ලිප්ස්ටික් වර්ග අතරම හුදා බියුටි ගත්තොත්, එතකොට MAC එක ගත්තොත් සමහර අයිටම්ස් තියෙනවා ලංකාව පුරාම ෆේක් අයිටම්ස්. ඉතින් ඒ වගේ බොරු දේවල් වල නිසා අපේ ලිප්ස් අඳුරු පැහැයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කැෆේන් අඩංගු ආහාර භාවිතා කිරීමෙන්, එතකොට කැෆේන්, නෙස්කැෆේ වගේ දේවල් වලින් ඉක්මනට අපේ තොල් දෙක කළු පැහැයට වෙන්න පුළුවන්. ගෑනු ළමයි පිරිමි ළමයි පොදුවේ කරන දෙයක් තමයි සිගරට්, වේප්, අධික මත්ද්‍රව්‍ය භාවිතා කිරීම. ඒ වගේ දේවල් වලිනුත් අපේ ලිප්ස් දෙක කළු වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් ඕගොල්ලෝ ගැලවෙන්න නම් අනිවාර්යයෙන්ම ලිප් බාම් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න. ඒකත් SPF අගේ අඩුම 10ටවත් තියෙන ලිප් බාම් එකක් පාවිච්චි කරන්න. ඉතින් ලංකාවේ මේ දේවල් අඩු වුණාට පිට රටවල් වල තරුණ අය අනිවාර්යයෙන්ම ලිප් බාම් එකක් ගැහණු පිරිමි ભેදයකින් තොරව ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒ කියන්නේ වේප්, සිගරට් වගේ දේවල් භාවිතා කරන්න කලින් ඒගොල්ලෝ ලිප් බාම් එකක් පාවිච්චි කරනවා. ඉතින් ලිප් බාම් එකත් SPF අඩුම 10ටවත් තියෙන එකක් පාවිච්චි කරන්න. ඉතින් ලිප්ස්ටික් කලර් එකක් පාවිච්චි කරනවා නම් ගානවා නම් ඒ දේවල් වලටත් කලින් ලිප් බාම් එකක් ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ එළියට එනකොට සම් ප්‍රොටෙක්ෂන් එකක් භාවිතා කරන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් මම නම් ඒක කරනවා නම් අඩුයි. ඒ වුණාට එහෙමත් කරනවා නම් ගොඩාක් හොඳයි. මම සාමාන්‍යයෙන් ලිප් බාම් එකක් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තමයි ලිප් කලර් එක ගන්නෙ. ඉතින් ඊට අමතරව අපි සමහර වෙලාවල් වලට උදේට බ්‍රෂ් කරද්දී ටූත් බ්‍රෂ් එකෙන්ම ලිප් එක ස්ක්‍රබ් කරනවා. ඉතින් ලිප් එකත් මදිනවා ඒකෙන්ම. එහෙම කරන්න හොඳ නැහැ. එතකොට ලිප් එක පුපුරනවා. ඊට පස්සේ කාලයක් යන්න ලිප් එකේ පොඩි ඩැමේජස් වගේ පුපුරලා එක ප්‍රශ්න වෙන්න පුළුවන්. මම අද කියන්න යන ලිප් ස්ක්‍රබ් එකට ගොඩාක් දේවල් ඕන වෙන්නේ නැහැ. ඉන්ග්‍රීඩියන්ට්ස් 3යි යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ දේවල් ගෙදර තියෙන ඒවා. අපිට ඉස්සලාම ඕන වෙනවා බීට්රූට් අලයක්. මම ඒක හොඳට සුද්ධ කරගෙන පොඩිවට කපා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ බ්ලෙන්ඩ් කරන්න, නැත්නම් ග්‍රේට් කරලා ගන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් බීට්රූට් අලයක් නම් ගොඩක් හොඳයි. මොකද බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. අපිට ග්‍රේට් කරගන්න තමයි හං වෙලා වගේ තියෙද්දි ෆ්‍රෙෂ් විදියට තියෙද්දි ඉතින් කරගන්න ලේසි නිසා ෆ්‍රෙෂ් බීට්රූට් අලයක්ම ගන්න මේ වැඩේට. මම ග්‍රේඩ් කරලා ඉවරලා ආයෙමත් බ්ලෙන්ඩ් කරගන්නවා. සමහර අය මේක හොඳට තම්බලා අරගෙන බ්ලෙන්ඩ් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහකට කරගන්න. මම කරන විදිහට තමයි මම කරන්නේ. ග්‍රේඩ් කරපු නිසා වතුර ගතිය නැහැනේ. ඒ හින්දා මම තේ හැන්දක ප්‍රමාණයක් වතුර ඇඩ් කරගන්නවා.
පස්සේ කෑම ජාතිය මොකුත් හදපු නැති භාජනයක් කරන් මේ පේස්ට් එක ඒකට දාලා හොඳට රත් කරගන්නවා. ඊට පස්සේ මෙහෙම බුබුලු දාගෙන එද්දී සුදු පාට පොල් තෙල් තේ හැඳි දෙකක් වගේ මන් දාගත්තා. පියෝ වයිට් කොකනට් ඔයිල් කියලා තියෙනවා ෆුඩ් සිටි වල කඩවල වල තියෙනවා. එතනින් අරගන්න පුළුවන් හොඳම ඔරිජිනල් පියෝ වයිට් කොකනට් ඔයිල් තේ හැඳි දෙකක් විතර දාගත්තා. පස්සේ ඒක නිමෙන්න තියලා තව වෙනම සීනි මීස හැඳි දෙකක් විතර මම දාගෙන ඒකත් පොඩ්ඩක් බ්ලෙන්ඩ් කරලා තියාගත්තා. පස්සේ අර පේස්ට් එක මම වීදුරු එකකට දාගෙන ඒකට මම දාගන්නවා විටමින් E කැප්සූල් දෙක තුනක් මම තුනක් දැම්මා. ඒ අතරතුර වෙනම වතුර භාජනයක් අරන් ඒක පොඩ්ඩක් බොයිල් වෙන්න තියනවා. පස්සේ මම විටමින් E ටික දාගෙන ඉවර වෙලා අර බොයිල් වෙන වතුර එක උඩින් මේ වීදුරුව තියලා විනාඩියට අඩුවෙන් වගේ කාලයක් පොඩ්ඩක් රත් කරගන්න. කියන්නේ බුබුලු දාන්නේ නැතුව ගොඩාක් හීට් වෙනකන් තියන්නේ නැතුව පොඩි වෙලාවක් තියන්න. මොකද විටමින් E වල තියෙන ගුණ මැරෙන්න පුළුවන් ගොඩාක් වෙලා අපේ හීට් එකේ තිබ්බොත්. පස්සේ මම හීනියට බ්ලෙන්ඩ් කරගත්තු සීනි ටිකත් මම මේකට දාගන්නවා. ඉතින් මේක විනාඩි 30ක් 35ක්වත් නිමෙන්න තියලා තමයි සීනි ටික දාන්නේ. කලින් අපි අර ස්ක්‍රබ් එකක් හැදුවේ. අන්න ඒ විදිහ විනාඩි 30ක් විතර මේක නිවෙන්න තියලා ඉවරලා තමයි සීනි ටික ඇඩ් කරන්නේ. ඊට පස්සේ හොඳට මේක මික්ස් කරගන්නවා. මේක හදලා ඉවරුනම් පස්සේ ආයේ වීදුරුව අතපත ගන්න යන්න එපා. ඇඟිලි දාලා බලන්න එහෙම කරන්න යන්න එපා. ඒකට වෙනම තියාගන්න හැන්දක් කවලම් කරන්න මොකක් හරි. ඊට පස්සේ ඒකෙන් ඔයගොල්ලෝ ස්ක්‍රබ් කරන්න ගන්නවා නම් වෙනම චුට්ටක් හැන්දෙන් අරගෙන වෙන භාජනයකට දාගෙන තමයි ගන්න ඕන. අර අපි හදලා ගත්ත එකෙන්ම ඇඟිල්ල දදා ගා ගන්න එපා. එතකොට ඒක සවුත් වෙන්න පුළුවන් මාසයක්වත් තියාගන්න බැරි වෙනවා. ඒ හින්දා ඊට පස්සේ මේක මම විනාඩි 3ක් 4ක් විතර තමයි ස්ක්‍රබ් කරගන්නේ. ඊට වැඩි ස්ක්‍රබ් කරගන්න එපා ලිප් එකේ. අපි ගොඩාක් ස්ක්‍රබ් කරගත්තොත් ඒ ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා විනාඩි 2ක් හෝ 3ක් අඩුම කරන්න ඊට වැඩි කරන්න යන්න එපා. හැබැයි ස්ක්‍රබ් කරන්න නැතුව විනාඩි 2ක් 3ක් ලිප් එකේ තියන්න අරින්න. ඒකල්ලා සෝදලා අරින්න. ඔන්න මං සෝදගෙන ආවා මගේ ලිප් එකයි මූණයි ඔක්කොම. බලන්නකො මගේ ලිප්ස් දෙකේ තියෙන වෙනස. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. ඇත්තටම රිසල්ට්ස් තියෙනවා. මම සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ගේන්නේ කවුරුත් කරලා ඒ දේ බලන් ඉඳලා ඒක මම මේ අත්හදා බලනවා නෙමෙයි. ඒක මං ඉගෙනගෙන මමත් කරලා කාලයක් තිස්සේ ඒකේ හම්බෙච්ච බෙනිෆිට්ස් තමයි ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නේ. ඊට අමතරව මම ආයුර්වේදනේ කරන්නේ. ඉතින් එතනින් අපිට හැම වෙලේම ස්කින් කෙයා බියුටි කෙයා ගැන ගොඩාක් කලාවට අපි තියෙන ලස්සන තවත් වැඩි කරගන්න දේවල්නේ කියලා දෙන්නේ. ඉතින් ඒ වගේ හම්බෙච්ච දේවල් වලුත් එක්ක තමයි මම මික්ස් කරලා මම දන්න කියන දේවලුත් එක්ක ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් කොහොමද කියලා අනිවාර්යයෙන්ම කියන්න. ඔයගොල්ලොත් ගෙදරදී අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න නැතුව නම් බෑ. මොකද බීට්‍රූට්, විටමින් E, සුදු පොල් තෙල්, සීනි කියන දේවල් ගෙවල් වල නැති වෙන්නේ නැහනේ. අපිට එළියෙන් කියලා ගන්න තියෙන්නේ විටමින් E විතරයි. ඉතින් හින්දා අනිවාර්යයෙන්ම මේක ඔයගොල්ලෝ කරලා බලන්න. සතියට දෙපාරක් කරාම හොඳටම ඇති. සතියට දෙපාර ගානේ මාසයක් විතර අඩුම කරන්න. එතකොට ඔයගොල්ලන්ට ලිප්ස් වල වෙනසක් වෙනගන්න පුළුවන්. මේක ගැහණු පිරිමි ભેදයක් නැහැ. පිරිමි ළමයිටත් කරන්න පුළුවන්. එක්කෙනෙක් වගේ අහලා තිබුණා කොල්ලොන්ට ලස්සන වෙන දේවල් නැද්ද කියලා. ඉතින් මේ දේවලුත් ඔයත් කරලා බලන්න එහෙනම්. ඒ කියන්නේ මාරම වෙනසක් තියෙනවා ලිප් දෙකේ. ඒ කියන්නේ දැන් මෙහෙම ඕගොල්ලන්ට පෙනුනට ඕගොල්ලෝ ගාලා බලන්නකෝ ඒක ලිප් දෙක වෙනමම අර නිකන් ග්ලෝස් ගතියක් වගේ දැනෙනවා. ලිප් මොකක් හරි ෂේඩ් එකක් ගාලා වගේ දැනෙනවා ලිප් දෙකට. ඉතින් අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එකේ සමගන්න වෙලාව වෙත් තියෙන්නේ. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟට මම අරන් එනවා හෙයා කෙයා වීඩියෝ එකක්. ඒකත් මම කොණ්ඩේට කරන දේවල් ටිකක් අරගෙන එනවා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ගැනත් මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. Thank you for watching. See you in next video. Bye.
මගේ ශ්වේතරු ආයුර්වේද hear oil එක තාම ගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් පහලින් තියෙන නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න. ඔයාගේ කොණ්ඩ ගැන තියෙන හැම ප්‍රශ්නයකටම හරියන එකම hear oil එකක් ඔයාට මගෙන් ගන්න පුළුවන්. නිරෝගී ශක්තිමත් දිගු කෙස් කලඹකට ශ්වේතරු hear oil එක විතරයි.